සුපුන් සමගින් ජනිතෝයි ආරම්භක පිටකරුවන් යොදන ලෙස බ්ලූ කණ්ඩායමේ පිටියට පිවිසී තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ප්‍රථම පන්දු ආරම්භ කිරීම සඳහා සියන්ස කැඳවා තිබෙන ආකාරයක් පෙනී යනවා අපිට. පන්දු යොමු කරනවා. කැරෙන් පහරක් එල්ල ගන්නවා මේ අවස්ථාවේදී. ලකුණක් කරා ප්‍රතිහමාරු වෙනවා පළමු පන්දුව තුලදී. එවාගේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණක දක්වා ඉහළ යනවා. මේ ලකුණු සමගින් ලකුණු රැස් කිරීම ආරම්භ කරනවා බ්ලූ කණ්ඩායම. ඊළඟ පන්දුව. ප්‍රබලීම විනිසුරු නිශ්‍රබ කරනවා මේ අවස්ථාවේදී. ඊළඟ පන්දුව. එයා වයිට් පන්දුවක් ලෙස විනිසුරු සංඥා කරනවා. ත්‍රියක ලකුණු 4ක් හිමිවන්නේ බ්ලූ කණ්ඩායමට. ඊළඟ පන්දුව. එයා වයිට් පන්දුවක් ලෙස යොමුවන්නේ තවත් ත්‍රියක ලකුණු 4ක් බ්ලූ කණ්ඩායමට. පන්දුවට දෙලින් සිදු කරන්නේ සිහක්ස පිංක් කණ්ඩායම වෙනුවෙන්. පන්දුවට පහර දෙන්නේ බ්ලූ කණ්ඩායම සුපුරුදු සමගින් ජනිත. පන්දුව ආරක්ෂාකාරී පියවරක් අනුව ගමනය කරනවා. ලකුණක් ලබාගන්නට කිසිදු අවසරයක් නැහැ. පන්දු ආරේ පන්දු 5ක් අවසන් ලකුණු සංඛ්‍යාව ලකුණු 9. පන්දුවේ අවස්ථාන පන්දු යොමු කිරීමට සියලු කටයුතු සූදානම්. ප්‍රධාන විස්තර කරමි. ඕනේ